ඔයා නිතරම ඔරලෝසුවේ මේ 11යි 11 කියන අංක අනුක්‍රමය දකිනවද? ඒක හුදු අහම්බයක් කියලා ඔයා ඇත්තටම හිතුවද? අපව හිතන්න. විශ්වය ඔබට රහසින් කතා කරනවා වෙන්න පුළුවන්. මේ 11යි 11 කියන සංඛ්‍යානුක්‍රමය සංඛ්‍යා ශාස්ත්‍රයේ වඩාත්ම බලගතු උත්තරීතර අංකයක් විදිහට අපි සලකනවා. අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා. ඒ වගේම ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් මෙම මායා බලය මොකක්ද කියලා අපි කතා කරමු. මේ වසරකට වරක් එන අතිශයින්ම බලගතු දවසක් වන නොවැම්බර් 11 පිළිබඳවයි මේ වීඩියෝ එක. වීඩියෝ අවසානයේ දක්වා බලන්න. මොකද ඔයාගේ පැතුම් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් සරලම ක්‍රමවේදය ගැන අපි ඔබට මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. එතකොට ප්‍රධාන කාරණය වෙන්නේ මේ 11 අනුක්‍රමණය කියන්නේ විශ්වයේ ගේට්වේ එකක්. එතකොට මේ අංක 1 කියන්නේ අපි හැමෝම දන්න විදිහට නව ආරම්භයන් සංකේතවත් කරනවා. එතකොට මේ අංක 1 4 වතාවක් මේ විදිහට පුනරාවර්තනය වෙනකොට ඒ කියන්නේ 11 දෙපාරක් යෙදෙනකොට අංක 1 4 වාරක් පුනරාවර්තනය වෙනවා. අන්න ඒක එතකොට ආත්මික පිබිදීමක්. එහෙම නැත්නම් ස්පිරිචුවල් අවේකනින් එකක් සහ උසස් විඥානයකට යන දොරටුවක් විවෘත කරනවා. එතකොට ඔයා 11 දකිනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා නිවැරදි මාවතේ ගමන් කරන බවට හෝ විශ්වයේ හෝ දේවදූතයන් විසින් දෙන මේ කොස්මික් පණිවිඩයක් බවයි. එතකොට ඔයාගේ අරමුණත් මේ එක්කම එකට යා වෙන්න පුළුවන්. 11 කියන්නේ ඔයාගේ ආත්ම ප්‍රකාශනයේ තියෙන බලවත්ම අවස්ථාව. මේ වෙලාවේදී ඔයාගේ සිතුවිලි යථාර්ථයක් බවට පත්වීමේ හැකියාව අතිශයින්ම වැඩි. ඒක නිසා ඔයා මේ මොහොතේ කුමක් ගැන සිතනවාද යන්න පිළිබඳව ඔයා ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. නොවැම්බර් 11 කියන්නේ වසරේ බලවත්ම දවස. 11 ශක්තිය 3 ගුණයක් වෙනවා. 11 වන මාසයේ 11 වන දිනය උදේ 11ට හරි රාත්‍රී 11ට හරි මේක ඔබේ ජීවිතය පරිවර්තනය කරන්න විශ්වය ලබා දෙන රන්වන් අවස්ථාවක්. මේ ద్వාරය විවෘත වෙනකොට ඔයාගේ නිෂේධනාත්මක ඍණාත්මක ශක්තිය නිවත් කරලා ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේ ඉල්ලන්න අවධානය යොමු කිරීම අතිශය වැදගත්. අපි බලමු මේ 11 දින දවසේ ඔයාගේ පැතුම් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් සරල ක්‍රමවේදයන් 3ක් ගැන. මුලින්ම හොඳට නිශ්ශබ්ද වෙලා හොඳට සංසුන් වෙන්න ඕන. මේ 11 වෙලාවට කලින් හරි ඔයා ඒ මොහොතේම හරි ඔයා ඊටාම සංසුන් වෙලා පුටුවක වාඩි වෙලා ඉන්න. එතකොට ඒ වෙලාවේ ඔයාගේ අභිප්‍රායන් පිළිබඳව ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න ඕන දේවල් පිළිබඳව ඔයාගේ අරමුණු පිළිබඳව හොඳට හිතන්න. ඊට පස්සේ ඔයා බලාපොරොත්තු වන දේ පැහැදිලිව වර්තමාන කාලයෙන් ලියන්න. එහෙම නැත්නම් ලියන්න බැරි නම් ඔයාගේ මනසින් ප්‍රකාශ කරන්න. ඒ හැම එකක්ම ධනාත්මක සහ වර්තමාන කාලයෙන් ලියන්න ඕන. ඒ කියන්නේ I am statement විදිහට තමයි ලියන්න ඕන. උදාහරණයක් විදිහට මම දැන් ධනවත්. මම දැන් පිරිසිදුයි. මම දැන් ලස්සනයි. මම දැන් ශක්තිමත්. ඊට පස්සේ ඔයා කෘතඥ වෙන්න ඕන. ඔයා gratitude එක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයාගේ පැතුම දැනටමත් ඉෂ්ට සිද්ධ වී ඇති බවට විශ්වයට gratitude කරන්න ඕන. ඒක තමයි ඔයාගේ ශක්තිය වැඩි කරන වේගවත්ම මාර්ගය. තව දෙයක් මතක තියාගන්න. මේ 11 කියන්නේ හුදෙක්ම සංඛ්‍යාවක් නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න ඔයාට ලබා දෙන විශේෂ සංඥාවක්. ඉතින් ඔයා මේ ගැන මොකද හිතන්නේ? ඔයා මේ ගැන විශ්වාස කරනවද? එහෙම නැත්නම් මේක හුදෙක් සංඛ්‍යානුක්‍රමණයක් ගැන කියලා විතරක්ද ඔයා හිතන්නේ? ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ පල්ලෙහායින් 11 කියලා කමෙන්ට් කරලා ඔයාලගේ අදහස ඉදිරිපත් කරන්න. හැමෝටම ජය වේවා.